number 1. ඔගොල්ලෝ අහලා තියෙනවද ෆ්‍රොන්ක්ස් කියලා වාහනයක් ගැන? ඔගොල්ලෝ මේ දවස්වල වාහනයක් ගන්න හොයනවා නම් ෆ්‍රොන්ක්ස් කියන නම අහලා ඇති. සමහර විට ඔගොල්ලෝ ගිහිල්ලා බලලත් ඇති. නැත්තම් වගේ යාළුවෙක් නෑදෑයෙක් කවුරු හරි අලුත් වාහනයක් ගන්න හදන කෙනෙක් ඔය එක කතා කරද්දි ෆ්‍රොන්ක්ස් කියලා නම් කියලාම ඇති. අපි බලමුද මේ ෆ්‍රොන්ක්ස් කියන්නේ වාහනය ගැන පොඩි විස්තරයකුයි ඒක ලංකාවේ මිලයි සහ මේක හදන රට ඉන්දියාව. ඉන්දියාවේ මිලයි මේක ලංකාවට සාධාරණ මුදලකට ගෙන්නනවද? සාධාරණ මුදලකටද අපිට ලංකාවේ ගන්න තියෙන්නේ. වගේ මේක හදන රට කියන්නේ ඉන්දියාවෙන් ඉඳන් මේක ජපානයටත් යවනවා තවත් රටවල් වලට යවනවා. ඒ රටවල් කීප එකත් අපි මිල සම්බන්ධයෙන් හොයා බැලීමක් කරමු. ෆ්‍රොන්ක්ස් එක ලංකාවට ගෙන්නන්නේ MW Associated Motorways. මේගොල්ලෝ ලංකාවට ගෙන්නන්නේ ෆ්‍රොන්ක්ස් එකේ highestම grade එක. ඒක ෆ්‍රොන්ක්ස් Alpha 1 litre turbo smart hybrid. ඉතින් මේගොල්ලෝ මුලින්ම මේක introduce කළා ලක්ෂ 98කට. හැබැයි මේගොල්ලෝ කිව්වා අපි දැන් ලක්ෂ 98කට දුන්නට මේක අපි පස්සේ ලක්ෂ 107මාරක් දක්වා වැඩි කරනවා කියලා. මුල් කාලේ පොඩ කට්ටිය ඇවිල්ලා ප්‍රී ඕඩර්ස් දැම්මා. හැබැයි ප්‍රී ඕඩර්ස් දාන එක වැඩි වෙච්ච ගාම මේගොල්ලෝ මේක ලක්ෂ 102මාරකට වැඩි කළා. හැබැයි තාම අර කිව්ව ගාන වැඩි කරනවා කිව්ව ගාන ලක්ෂ 107මාර නෙමෙයි. දැන් අපි මේකේ ඉන්දියාවේ ප්‍රයිස් එක බලමු. මේ වාහනේ ඉන්දියාවේ සෙල් කරන්නේ Nexa ඩීලර්ෂිප් එකකින්. ඉතින් ඩීලර්ෂිප් එකේ බලද්දි මට පේනවා 6,85,000 ඉඳන් 11,98,000 දක්වා පරාසයක මුදලකට මේ වාහනය විකුණනවා. හැබැයි මේ Nexa වෙබ්සයිට් එකේ AMW ලා ලංකාවට ගේන highest grade එක ගැන විස්තරයක් හෝ මිලක් සඳහන් වෙන්නේ නැහැ. ඒකින්ද මම kavale.com වෙබ්සයිට් එකට යනවා. මේකත් reliable වෙබ්සයිට් එකක්. මේකේ අපිට බලත හැකි ෆ්‍රොන්ක්ස් එකේ prices මේක ඉතින් පටන් ගන්නවා 7,97,000 ඉඳලා 14,03,000 වෙනකම්. දැන් ලංකාවට ගෙන්නේ මෙන්න මේක ෆ්‍රොන්ක්ස් Alpha 1 litre turbo 680. මේකම තමයි මේකත්. හැබැයි මේක dual tone. දැන් නම් MW වල dual tone ගේන්නේ නැහැ. ඉතින් අපි බලමුකෝ මේකේ price එක. මේක 13,87,000ක් කිව්වට මෙච්චර වෙන්නේ නැහැ. මොකද මේ ඉන්දියාවේ ඔය registration insurance අරෝමයා ඔක්කොම prices එක තමයි ඒ ගාන. මේකේ ඇත්තම price එක වෙන්නේ අපිට ලංකාවට ගේද්දි 11,83,900යි. අපි රුපියල් වලින් බැලුවොත් 40,82,732යි 726යි. ඉතින් හැබැයි මේක වාහනේ මුදල විතරනේ. දැන් මේ වාහනේ ලංකාවට ගේන්නේ නැවක දාලානේ. ඉතින් අපිට නැව් ගාස්තුව ගෙවන්න ඕනේ. එතකොට මේ නැවේ ගේද්දි අපි මේ වාහනේ ඉන්ෂුවර් කරලා ගේන්නේ. ඒකටත් මුදලක් ගෙවන්න ඕනේ. ඒකට මේ සඳහා එකතු වෙනවා මේ 11,83,900ට ඉන්දියානු රුපියල් ලක්ෂ 1මාරක් විතර එකතු වෙනවා. එතකොට 13,33,900ක් වෙනවා ඉන්දියානු මුදලින්. ඒක ශ්‍රී ලංකන් රුපීස් වලට කන්වර්ට් කළාම ලක්ෂ 46කට වඩා 46ක් වගේ පෙන්නනවා. ඉතින් මම දැන් මේ කිව්ව CIF එක ගැන මම මෙතෙන්දී ඔයගලන්ට පැහැදිලි කරන්නම්. CIF value එක තමයි වාහනයක් ගෙන්නද්දී අපි CIF value එකට තමයි අපි වාහනේ ගෙන්නද්දී tax එක ගණනය කරන්නේ. මේකේ C කියන්නේ cost වාහනේ මිල, I කියන්නේ insurance රක්ෂණ ගාස්තුව, F කියන්නේ freight නැව් ගාස්තුව. මේ CIF value එක විදිහට අපිට ආවා 46,13,799ක්.
ඉතින් ඕක මම vehicle එකේ ටැක්ස් එක ගණනය කරන කැල්කියුලේටර් එකට දානවා. මේක cal.lk. මේක අපිට ඉතා පහසුවෙන් කැල්කියුලේෂන්ස් කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ නම් මේගොල්ලෝ US ඩොලර්ස් වලින් CIF value එක ඉල්ලන්නේ. ඒක හින්දා මම මෙයාව මුදල ඩොලර්ස් කරගන්නවා. එතකොට අපිට ඩොලර්ස් 15000 ගණක් එනවා. ඒක කැල්කියුලේටර් එකට දැම්මහම මේගොල්ලන්ගේ USD LKR exchange rate එක පෙන්වන්නේ 305.75යි. එතකොට CIF එක පෙන්නනවා LKR වලින් ශ්‍රී ලංකන් රුපීස් වලින් 46,21,744.752යි. මෙන්න මේකට ජෙනරල් ඩියුටි එකක් වදිනවා 13,86,523.736යි. එතකොට අපේ vehicle එකේ type එක car SUV, foil type එක petrol. මේක mild hybrid තමයි. හැබැයි දැන් mild hybrid වලට custom එකෙන් petrol කියලා තමයි සලකන්නේ. මොකද දැන් එන WagonR උනත් අර ඉස්සර WagonR එක hybrid කියලා සැලකුවට දැන් අලුතෙන් එන hybrid WagonR උත් සලකන්නේ petrol කියලා. එතකොට මේකේ engine capacity එක 997යි මට මතක. 1000 කියලා දාමුකෝ. සාමාන්‍ය 1000 කියලානේ කියන්නේ. එතකොට excise duty එකක් වදිනවා 24,50,000ක. එතකොට මේකට luxury tax එකක් වදින්නේ නැහැ. අන්තිමට මේ සම්පූර්ණ මුදලට VAT එකක් වදිනවා 118ක. එතකොට total cost එක වෙනවා 99,80,756.79යි. නරක නෑනේ. දැන් ලක්ෂ 102මාරයි AMW ලා ගෙන්නන්නේ. දැන් අපි ගෙනාවොත් අපිට යනවා 99,80,756ක්. ගාන ගැන නම් මම සැටිස්. මොකද සමහර වාහන ලංකාවේ කම්පැනි වලින් විකුණන වාහන ඉන්දියාවේ වෙනත් රටවල සහ ලංකාවේ මුදල බැලුවාම ලොකු වෙනසක් මම දැකලා තියෙනවා මෙතන. දැන් මෙතෙන්දි මම එහෙම ලොකු වෙනසක් දකින්නේ නැහැ. ඒක හින්දා මේක ගැන මම සතුටු වෙනවා. ඉතින් අපි දැන් බලමු ෆ්‍රොන්ස් මේක ඉන්දියාවේ හදලා ජපානයටත් යවන වාහනයන්නේ. හැබැයි ජපානයට යවන්නේ ලංකාවට එන මොඩල් එක නෙමෙයි. මේක ලංකාවට එන්නේ 1000cc එක 1 ලීටර්. ජපානයට යවන්නේ 1.5 එක. ඉතින් මම මේ Suzuki Japan official website එකේ ඉන්නේ. මම මේක Japan language එකකින් තියෙන එක English වලට convert කරගත්තා. මේ ඒගොල්ලන්ගේ two tone colors තියෙනවා මේ පෙන්නනවන්. එතකොට single tones, දැන් two tones නම් ලංකාවට එන්නේ නැහැ. ඉතින් single tone එකක price එකක් අපි බලමු. පෙන්නනවා 25,46,000ක් වෙනවා ජපාන් yen වලින්. ඒක රුපියල් වලට convert කළාම ලක්ෂ 50යි 51,446යි 716ක් වෙනවා. ලක්ෂ 50ක්. ඉතින් ඊට පස්සේ අපි බලමු ඕස්ට්‍රේලියාවේ මේක කීයද කියලා. ඕස්ට්‍රේලියාවේ ඩොලර් 30,000ක් වෙනවා. ඉතින් අපි ඒකත් බලමු. දැන් ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 200ට ආසන්න මුදලක්. ඉතින් එහෙන් බැලුවාම ලක්ෂ 60කට ආසන්න මුදලක් වෙනවා. ඒත් 1.5 ලීටර් ග්‍රේඩ් එක ලක්ෂ 60කට ආසන්න මුදලක් වෙනවා ඕස්ට්‍රේලියාවේ. අපි නිව්සීලන්ත වල බැලුවොත් ඒ ඩොලර් 32,000ක් වෙනවා. ඒත් 1.5 ලීටර් මොඩල් එක. නිව්සීලන්ත වල ගාන ටිකක් අඩුයි. 56,11,503ක්. සමහර මොඩල්ස් වලත් යම් වෙනස්කම් ඇති. ඉතින් මෙහෙම තමයි
මේකේ ප්‍රයිස් එක ඉතින් ගොඩක් රටවල් වල ලක්ෂ ජපානෙත් ලක්ෂ 50යි ඕස්ට්‍රේලියාවේ නවසීලන්තෙත් ලක්ෂ 50 ගණක් තියෙන වාහනයක් අපි ලංකාවේ ලක්ෂ 102 මාරකට ගන්නවා. ඉතින් අපේ ලොකු ටැක්ස් එකක් තියෙනවා රටේ මෑත කාලේ වෙච්ච ආර්ථික අර්බුදෙත් එක්ක ඒක සහ ඩොලර් හිඟයක් ඉතින් ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ගොඩක් අයට වාහන ගන්න පුළුවන් විදිහට මේ ටැක්ස් අඩු කරයි කියලා. වගේම මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මොන හරි වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම 20 පාරකට වඩා රෙකෝඩ් කළා. ඉතින් ඔව් හොඳයි මේ වගේ වීඩියෝස් තව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ජය වේවා.